පටන් අරගෙන මං හිතුවා මේ ලස්සන දවසේ vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද මං ටිකක් එළියට ගිහිල්ලා බැලුවා ලස්සන. ඉතින් මේ හොඳටම ස්නෝ කරනවා. හස්බන්ඩ්ත් වැඩට ගිහිල්ලා අද මං තනියම තමයි දවස ගත කරන්න යන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා අද vlog එකක් කරන්න ඕනේ කියලා. අද තව චූටි ස්පෙෂල් වැඩකුත් මම කරන්න දාගෙන තියෙනවා. ඉතින් මම දැන් මේ හදන්නේ මගේ ෆෘට් ජූස් එක හදාගන්න. මම උදේට මැංගෝ ජූස් එකක් තමයි බොන්න යන්නේ. මොකද මට ගොඩක් වෙලාවට මම ગેස්ට්‍රයිටිස් පේෂන්ට් කෙනෙක්. ගොඩක් වෙලාවට මට ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ඉතින් මේ මම උදේ නැගිට ගමන් මාරම ආසයි කොෆි එකක් බොන්න. දැන් මේ කාලේ වින්ටර් එක නිසා එළියේ ස්නෝත් කරනවා. මම දැන් එළියට ගිහින් ආවේ. ඉතින් උණු කොෆි එකක් හරි තේ එකක් හරි බොන්න තිබුණා නම් කියලා වැඩක් නැහැ. හැබැයි මේ ગેස්ට්‍රයිටිස් නිසා මං හිතුවා මේ වගේ ජූස් එකක් හදාගෙන බොන්න ඕනේ කියලා. ඉතින් මම මේකට අයිස් නම් දැම්මේ නැහැ. මොකද අයිස් දාන්නේ නැහැ. හොඳටම සීතල නිසා ෆ්‍රෙෂ් මිල්ක් එකත් කූල්. ඒක හින්දා මම අයිස් දාන්නේ නැහැ. මම මේකට දැම්මේ අඹ, ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක්, සීනි පොඩ්ඩක්. ගොඩාක් සීනි බොන්න නැත්නම් සීනි චුට්ටක් දාගෙන බොන එක හොඳයි. ඉතින් මේ විදිහට මම මගේ මැංගෝ ජූස් එකත් හදාගෙන චූටි ස්පෙෂල් වැඩක් කරන්න යන්නේ. ස්පෙෂල් වැඩක් කිව්වට මම ගොඩක් ආසාවෙන් කරන වැඩක් තමයි කරන්න යන්නේ. ඉතින් දැන් නම් ස්නෝ කරන එක චුට්ටක් නතර කරලා වගේ චුට්ටක් නිකන් ලාවට වගේ ඉරත් පායලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ වින්ඩෝ view එක. හැමදාම දකින්නේ මම මෙන්න මේ විදිහට මේ දවස්වල. ඇත්තටම මම මේ vlog එක දාන්න හිටියේ ෆෙබ්‍රුවරි වල. හැබැයි මට ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා මම මාර්ච් 1 මේක අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. ඉතින් මම මේ හදන්නේ මගේ ආසම වැඩේ ජර්නලින්. ඉතින් මම ඊළඟ මාසේ ප්ලෑන් කරන්න තමයි යන්නේ. මගේ ජූස් එකත් හදාගෙන දැන් මම යන්නේ මගේ නෙක්ස්ට් මන්ත් එක ප්ලෑන් කරන්න. මම හිතුවා මේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද දැන් ගොඩක් අය ජර්නලින් කරනවා සහ ඒක ගැන දැනගන්න ආසයි. ඒ වගේම ඒකේ ගොඩක් ලොකු බෙනිෆිට්ස් තියෙනවා. මම ජර්නලින් ෆුල් වීඩියෝ එකක් කරා. ඒකේ මම ජර්නලින් ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න පුළුවන්. මම ජනවරි මන්ත් එකේ දැන් එන්ඩ් එකේ ඉන්නේ. ඒක නිසා මම ජනවරි මන්ත් එකේ එන්ඩ් එකයි නෙක්ස්ට් මන්ත් එක ප්ලෑන් කරන විදිහේ තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මගේ මැංගෝ ජූස් එක මම හිතුවටත් වඩා මාරම රසයි. මේකට තව යෝගට් මොනවා හරි එකතු කරන්න තිබුණා මීටත් වඩා රස වෙනවා. මගේ ළඟ තිබුණ නැහැ. ඉතින් ඔයත් ગેස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඒ කියන්නේ ටී කොෆි මුකුත්ම බොන්නේ නැතුව උදේට මේ වගේ ෆ්‍රෙෂ් ජූස් එකක් හදාගෙන බොන්න. ගොඩක්ම මේකට ඇවෝකාඩෝ හොඳයි. ඉතින් මම ජර්නලින් කරන්න අරගෙන ඇත්තටම ලොකු කාලයක් නැහැ. හැබැයි ජර්නලින් කරන එක මාරම හොඳයි කියලා මට මේ ටික කාලය ඇතුළත තේරුණා. ඉතින් මේ ජර්නලින් කරන එක අපේ මනසට ගොඩක්ම හොඳයි.
අපේ තියෙන ටාගට්ස් ගෝල්ස් ඇචීව් කරගන්න මාරම ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක නැති කරගන්න මාර විදිහට මේක උදව් වෙනවා. මං කලින් වීඩියෝ එකේ මේක ගැන ලොකු විස්තරයක් කරලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලොකුවට මම ජර්නලින් කියන්නේ මොකක්ද, ජර්නලින් කරන්නේ කොහොමද, ජර්නලින් වර්ග ගැන මම ඒ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒක නිසා මම මේකේ ඒව ගැන කියන්න යන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මගේ ඒ වීඩියෝ එක. ඕනි කට්ටිය එතනට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කරන්නේ මාසේ අන්තිම පේජ් එක තමයි මම මේ හදන්නේ. මම හිතුවා මේකට මම මුළු මාසෙම මොනවා හරි ඉගෙන ගත්ත දේවල් නැත්නම් කරපු දේවල් මේ පේජ් එකට ඇඩ් කරන්න. ඉතින් මේ විදිහට තමයි මම ඒක කරන්න යන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මට මේක කරනකොට තව පොඩි දෙයක් මතක් වුණා. මේ ජර්නලින් කරන එකෙන් තමන්ගේ සිතුවිලි සහ ක්‍රියාකලාපය ඉබේටම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත ටික ටික ධනාත්මක පැත්තට යොමු වෙනවා. ධනාත්මකව හිතන්න පටන් ගන්නවා. එතකොට යනවා අපේ ක්‍රියාකලාපයත් ධනාත්මක විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. අපේ සිතුවිලි පැහැදිලිව ලිව්වට පස්සේ අපිට හිතට එන දේවල් පැහැදිලිව ලිව්වට පස්සේ අපේ ජීවිතය ගැන, අපි ඉන්න තැන ගැන අපිටම අවබෝධයක් එනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට මොනවද කරන්න ඕනේ? අපි ඉස්සරහට ඉන්න ඕනි කොහොමද? ඒව ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක පවත්වා ගන්නත් මේක උපකාරී වෙනවා. ඇත්තටම තමන්ට තමන්ගෙම හිත කියව ගන්න පුළුවන් තැනකට එනවා. ඒ කියන්නේ තමන්ට තමන්ම කියවගත්තට පස්සේ ජයග්‍රහණය කරා යන්න ඉතාම ලේසි, පහසුයි තමන්ගේ ගෝල්ස් වලට යන්න, තමන්ගේ ටාගට්ස් වලට යන්න. ඉතින් ඔයාලගේ හිනත් ලස්සනට හැබෑ කරගන්න පුළුවන් වෙන කියලා මම විශ් කරනවා. ඕකේ. මම මේ ඇත්තටම ප්ලෑන් කරන්නේ ෆෙබ්‍රුවරි මන්ත් එක. මං කලින් කිව්වා වගේ මට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පරක්කු වුණා. ඒ කියන්නේ එඩිට් කරගන්න පරක්කු වුණා. ඉතින් මම හිතුවා ෆෙබ්‍රුවරි මන්ත් එකේ මේ විදිහට පේජ් එක හදන්න. මොකද ෆෙබ්‍රුවරි කියන්නේ ලව්ලි මන්ත් එකක්නේ. ඉතින් ඒක නිසා මම මේ විදිහට ලස්සනට හાર્ට් වලින් තමයි ඒක ඩිසයින් කරේ. ඉතින් ඔයාලටත් වැලන්ටයින් එකට හම්බුනේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මට වැලන්ටයින් එකට මේ පාර හම්බුන ගිෆ්ට් එක මම මාර්ග් මාසේ මාරම කියුට්. මම ඒක මෙතනින් දාන්නම්. මගේ ගිෆ්ට් එක ඇත්තට මේක පර්ෆියුම් එකක්, කියුට් නේල් පොලිෂ් එකක් සහ ස්ක්විෂි ටෝයි එකක්. මම කොච්චර ලොකු වුණත් තාමත් ඒවට මාරම ආසයි. ඉතින් මම මේ දවස්වල පාවිච්චි කරන මගේ ආසම පර්ෆියුම් එක තමයි මේක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මන්ත් එක ප්ලෑන් වුණේ. මම මගේ වැඩේ ඉවර කරලා එළියට ගිහින් බැලුවා තාම ස්නෝ කරනවද කියලා. ස්නෝ කරන එක සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබුණා. ඉතින් මේ විදිහට තමයි එන්වයරන්මන්ට් එක තිබ්බේ. මාරම කාම්, සුදුයි හැමතැනම. ඉතින් මේ මම ජැකට් දාන්
හිටියේ නැති නිසා මම ඉක්මනට ආපහු ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා මම මේ දවස්වල කියවන මැගසින් එක කියවන්න පටන් ගත්තා. ඉතින් ওই විදිහට තමයි මගේ දවස ගෙවුනේ. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Bye bye.